ආයුබෝවන් ඊශ්‍රායල් ටික්කා YouTube නාලිකාව හා සම්බන්ධ සිටින මාගේ සියලුම යාළුවන්ට ආයුබෝවන්. අදත් ඊශ්‍රායල් ටික්කා ඔයාගේ YouTube නාලිකාවෙන් ඊශ්‍රායලේ ලස්සන තැනක් ඔයාලට පෙන්වන්න සූදානම් කරලා තියෙනවා. අපි බලමු ඒ කොහෙද කියලා. අද මම ඔයාලව එක්ක ගෙනන්න බලාපොරොත්තු වෙන්නේ කිතුණු ජාතකීන්. ඒ කියන්නේ අපගේ ක්‍රිස්තියානි යාළුවෝ දකින්න පින් කරන්න ආසම තැනක් ගැන තමයි. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. අපේ ජේසුතුමා බෙත්ලෙහෙම් වල මරියතුමියට සහ ජෝසප්තුමාට දාව ඉපදෙන පුංචි ගව මඩුවක. එතනින් තමයි මේ කතාව පටන් ගන්න. ජේසුතුමා ඉපදිලා ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමට පටන් ගන්නවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිටින පාලකයා සියල්ලෝම ජේසුතුමාගේ ආගමට නැඹුරු වීම සම්බන්ධයෙන් දැඩි කෝපයකින් පත් වෙනවා. එම කෝපය නිසා රාජ්‍ය පාලනය කරන්න නොහැකි වේ යයි ඔහු සිතීමෙන් ඔහුගේ හේවායින් ලවා ජේසුතුමාව කුරුසයක ඇනගසා මරා දැමීමට නියෝග කරනවා. ඒ මරා දැමීම සිද්ධ කරන්නේ දැනට ඊශ්‍රායලට අයත් වන ජෙරුසලම් කියන ප්‍රදේශයේ විශාල කන්දක් උඩ. එම කන්ද දැනට කපා දමා ඉතාමත් අලංකාරවත් පල්ලියක් විශාල කුහර ඇති කරමින් ඇතුළට සාදා තිබෙනවා. එම පල්ලිය ඔබට මේ වීඩියෝවේ ඉදිරියට දැක ගැනීමට පුළුවන්. අපි බලමු ඒක ජේසුතුමා බෙත්ලෙහෙමේ ඉපදුනේ. ඒක දැනට අයිති වෙලා තියෙන පලස්තීනයට. ජේසුතුමා ඉපදුණු දවසේ සිට දීප්තිමත් තරුවක් පායනවා. ඒ තරුව දැනටත් ඔබට ඊශ්‍රායලට හෝ ඒ අවට ප්‍රදේශයට යෑමේදී අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙලෙස තනි තරුවක් දැනටත් ඊශ්‍රායලට පේනවා. ඉතින් මම ගිය සතියේ කිව්වා වගේ කතෝලික ධර්මයේ ශාස්ත්‍රවරයා ජේසුතුමා ඇනගසා මරණයට පත් කළ ලද ස්ථානයේ මෑත කාලේදී වන්දනාමාන කරන්න හදලා තියෙන පල්ලිය දැන් ඔබට දැක ගන්න පුළුවන් වේවි. මේ පල්ලිය ඉතාමත් සිත් අද ගන්නා සුළු ආකාරයට ඉදිකර ඇති අතර මෙය ඔබට ගෙන ඒම ඊශ්‍රායල් ටික්කා නාලිකාව ඉතාමත් භාග්‍යයක් කොට සලකනවා. අහම්බෙන් සහ කලාතුරකින් දකින්න ලැබෙන මේ වගේ දෙයක් දකින්න ලැබෙන්නේ ඊශ්‍රායල් ටික්කා නාලිකාවෙන් පමණයි. නැත්තම් ඔබට මේ දැක බලා ගැනීම සඳහා ඊශ්‍රායලට පැමිණීමට අවශ්‍යයි. ඔබ ඊශ්‍රායල් ටික්කා නාලිකාව සමග දිගටම රැඳී සිටියහොත් ඔබට ඊශ්‍රායලයේ මෙවැනි ස්ථාන, ආගමික ස්ථාන සහ සියලුම ඊශ්‍රායලයේ ස්ථාන සම්බන්ධයෙන් දැනීමට හැකියාවක් ලැබෙනවා. ඔබ අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. අප සමග දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ මම හිතනවා ඊශ්‍රායල් ටික්කා නාලිකාවෙන් ඔයාලට මෙහෙම ඊශ්‍රායලේ ඔයාලට දකින්න නැති බලන්න හම්බෙන්නේ දැන් පෙන්නන එකෙන් ඔයාලා ගොඩක් සතුට වෙනවා ඇති කියලා. ඇත්තටම මේ වගේ දෙයක් ඔයාලට ගෙනල්ලා පෙන්නලා දීලා ඊශ්‍රායල් ටික්කා නාලිකාවේ අපිත් ගොඩක් සතුට වෙනවා. දැනට ජෙරුසලම් ප්‍රදේශයේ මෙම ස්ථානය බලන්න ලංකාවේ ගොඩක් ක්‍රිස්තියානි බෞද්ධ ආගම් ભેදයකින් තොරව සෑම දෙනෙක්ම මෙම ස්ථානට එනවා ජේසුතුමා
ඇනගසා මරා දපපු ස්ථානයේ මේ සාදා ඇති පල්ලි නරඹන්න. ඇත්තටම ක්‍රිස්තියානි හෝ වේවා බෞද්ධ හෝ වේවා මොනියම් ආගමිකයක් අදහන පුද්ගලයෙකු වේවා මේ ඊශ්‍රායලට පැමිණියහොත් මෙම ස්ථානයට අනිවාර්යයෙන් පැමිණෙන ස්ථානයක් මේක. ඔබ අපගේ නාලිකාව හා සමග දිගටම රැඳී සිටියහොත් ඊශ්‍රායලයේ සියලුම දේ මේ නාලිකාව තුළින් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න, අප සමග දිගටම රැඳී සිටින්න. රැඳී සිටිමින් දිගටම මේ නරඹන්න ඉතා ලස්සන ස්ථාන හා සම්බන්ධව වීඩියෝ සහ පින්තූර මෙහි ඇතුළත් කර තිබෙනවා. නැවත වීඩියෝයක් සමගින් ඔබව සම්බන්ධ කරගන්නාතුරු අපි ඔබගෙන් සමුගන්නයි හදන්නේ. ඔබලා අපගේ ඊශ්‍රායල් ටික්කා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයාගේ යාළුවන්ට ෂෙයා කරලා මෙම නාලිකාව තවත් උඩට ගෙන ඒමට උදව් කරන්න. එහෙනම් යාළුවනේ දැනට අපි ඔබගෙන් සමුගන්නවා. ඔබට බුදු සරණයි. ජේසු පිහිටයි.